රටේ අධිකරණ පද්ධතිය තමන්ගේ දේශපාලන හස්තයක් ලෙස භාවිතා කිරීමට ආණ්ඩුව උත්සාහ කරමින් ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසා සිටී. ඒ අනුව ආණ්ඩුව විසින් මේ වන විටත් පොලිසිය තමන්ගේ දේශපාලන හස්තයක් බවට පත් කරගෙන ඇති බවත් අධිකරණයේද තමන්ගේ දේශපාලන අතකොළුවක් බවට පත් කිරීමට මෙලෙස උත්සාහ කරන බවයි විපක්ෂ නායක කාර්යාලයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේද අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ. තම ආණ්ඩු පැවති කාලයේදීද පුද්ගලයන් කේන්ද්‍ර කරගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙන ආ බවත් දිත්ත පොරොයසිභාවයේ සහිත මන්ත්‍රී දුවර ජනාධිපති දුවරේ සඳහා තුන්වරක් ඉදිරිපත් වීමට හැකියවීම ආදී ලෙසට සංශෝධන ගෙන ආවද ජනතාව විසින් ඒවා ප්‍රතික්ෂේප කළ බවත් ඔහු පවසා සිටී. තමන් නීත්‍යානුකූලව ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට සූදානම් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ.